ජනකොට එකෙක් කිනා කරන්නේ ඒ අතරේ රජී වෙල්ගම කියන ළමයා මොකද කළේ? එයා පෘථිවියව සින්දුවක්. ඒ ගීතේ තමයි මේ අර්ථාන්විත සුභාවිත ගීතේ. ගොඩක් මට කියන්න බැරි සින්දු ගොඩක් තියෙනවා මම කෙටියෙන් තමයි දැන් කාලය වෙනස් කරගන්න ඕන නිසා. එයා දෙකයි එකේව කරපු රජවරුන්ගේ නම් තිබුණා. අනුරාධපුරයට යනකොට වලගම්බා විසින් කරවන ලදී, දුටුගැමුණු විසින් කරවන ලදී, ඉස්සංකමල් රජු විසින් සංස්කරණය කරන ලදී. අවුකන බුද්ධ ප්‍රතිමාවට විතරක් මොකුත් නැහැ. යා ලස්සන ගීතයක් ලියලා එයාගේ යාළුවත් එක්ක සුනිල්ස හම්බෙන්න ගියා. දර්ශන ගුවන් දිසානායක තමයි සංගීතය සපයලා තියෙන්නේ. ඊළඟ එයාගෙන් අහනවා සර් මේ සින්දුව කියන්නේ කීයක් ඕනද කියලා. එතකොට සුනිල් ඉදිරිසිංහ සර් කියනවා පුතාට මේ සින්දුව මම එක සැරයක් කියන්න ලක්ෂයක් දුන්නොත් මදිද කියලා. දැන් හිතාගන්න. ඒ තරම් සුභාවිත ගීතයක් අපේ කලා ශිල්ප ගැන මේ කියවෙන්නේ. මේ තරම් සිව් මැරිද කලුගල් සිතන්නටවත් බැරි නිසා කටුව මිටිය භාවිත කරලා අපේ කලාකාරයෝ විවේකයේ ගත කළ ආකාරය හිතා ගන්නවත් බැහැ. කොච්චරද කියනවා නම් මම ගිය අවකණ බුදුන්ට දැස් දුන් නිසා සොයා බුදුවරයෙකුට ඇස් දෙන්න කලාකාරයෙකුට පුළුවන් නම් ඒ කලාකාරයා මොනතරම් උත්තරීතර වෙන්න ඕනද? ඉසුරු මුනි නේ කලාව ළඟ ඉලුක් සෙවණක වටපිලක පැදුරක් කියලා. එයාගේ සාමාන්‍ය ජීවිතේ මොනතරම් අල්පෙච්චයිද? කලාව ළඟ ඉලුක් සෙවණක වටපිලක පැදුරක වැටෙන දෙයක් නැහැ. රිදුම් පිරිමදි මිනි බලයි ඔහු මැරෙන ඉපදින රළදියා. මොන තරම් කටුපාරවල් මේ නිර්මාණය කරද්දී ඔහු වේදනාවටපත් කරන්නේ නැද්ද? මම අහලා තියෙනවා මේ අවකන බුද්ධ ප්‍රතිමාව කරපු කලාකාරයා හොරෙන් රජුව පුදුම කරන්න රැස්වීර බුදු